අයිබෝවන් සයිප අවකාශයේ දෙස් විදෙස් පාත් විමසුම දුබයි ලංකා පුවත් සමගින් මම හිමායා හේරත්. ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙතට. බර්ඩුවාහි අල්චින්දගා කොරිඩෝ ව්‍යාපෘතිය සම්පූර්ණ කෙරෙයි. ගමන් කාලය මිනිත්තු 12ක් දක්වා පහළට. ඩුබයි ප්‍රවාහන අධිකාරිය ස්ථානසු 9ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කරයි. එමින් රාජ්‍යයට මේ දිනවල වැසි සමග මීදුම් සහිත කාලගුණයක්. මේ වසරේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළට. Tourism has a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. ඩුබයි ප්‍රවාහන අධිකාරිය බර්ඩුබාහි අල්චින්දනා කොරිඩෝ ව්‍යාපෘතිය සම්පූර්ණ කරමින් ගමන් කාලය මිනිත්තු 12 දක්වා අඩු කර තිබෙනවා. ඩුබයි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය බර්ඩුබයි පෙදෙසේ අල්චින්දගා කොරිඩෝ සංවර්ධන ව්‍යාපෘතියේ අදියර 5ම සම්පූර්ණ කළා. මේ හරහා ගමන් කාලය මිනිත්තු 80 සිට මිනිත්තු 12 දක්වා අඩු කර තිබෙනවා. ෂෙයික් රෂීඩ් පාර සහ අල්මිනා වීදිය මන්සන්දිය වැඩි දියුණු කිරීමේ කොටසක් ලෙස පස්වන සහ අවසාන පාලම විවෘත කිරීම මෙම සංදිස්ථානයට ඇතුළත් වන අතර එමගින් නගරයේ ප්‍රධාන කොටස්වල අඛණ්ඩ රථවාහන ප්‍රවාහයට පහසුකම් සපයනු ඇති. රථවාහන රියදුරන්ට දැන් අල් ගාර්හවුඩ් පාලමේ සිට ඉන්ෆිනිටි පාලම හරහා පෝර්ට් රෂීඩ් සහ වෝටර්ෆ්‍රන්ට් වෙළඳපොළ දක්වා බාධාවකින් තොරව ගමන් කළ හැකියි. ජුමේරා වීදියේ සිට ඉන්ෆිනිටි පාලම දක්වා ගමනට දැන් මිනිත්තු 5ක් පමණක් ගතවන අතර ඉන්ෆිනිටි පාලමේ සිට අල්මිනා වීදිය දක්වා සහ 2 ඩිසෙම්බර් ස්ට්‍රීට් මන්සන්දියේ අල් චාසල් පාර දක්වා යන මාර්ගයටද එම කාලය ගතවනවා. ඩෙයිරාහි ඉන්ෆිනිටි පාලමේ බෑවුමේ සිට අල් කලිජ් වීදිය සහ කයිරෝ වීදි මන්සන්දිය දක්වා විහිදෙන අල් කලිජ් වීදියේ උමං ව්‍යාපෘතියේ ප්‍රගතියද තහවුරු කර තිබෙන බව සඳහන්. මෙම යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම එමිරේට්ස් තදබදයේ සැලකිය යුතු ලෙස අඩු කරන අතර අත්‍යවශ්‍ය ව්‍යාපාරික සහ නේවාසික කලාප හරහා සම්බන්ධතාවය වැඩි දියුණු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඩුබයි ප්‍රවාහන අධිකාරී ස්ථානසු 9ක ප්‍රධාන මාර්ග සලකුණු අලුත් කිරීම දියත් කර ඇතැයි වාර්තා වුණා. ඩුබයි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය නගරය පුරා ස්ථානසු 9ක මාර්ග සලකුණු අලුත් කිරීම සඳහා මහා පරිමාණ ව්‍යාපෘතියක් දියත් කර ඇති අතර මාර්ග ආරක්ෂාව සහ යටිතල පහසුකම් ඉහළ මට්ටමේ පවත්වා ගැනීම මෙහි අරමුණයි. මෙම මුලපිරීම අධිවේගී මාර්ග ප්‍රධාන මාර්ග නේවාසික වීදි සහ ප්‍රධාන මන්සන්දි ආවරණය කරන අතර ඊට ෂෙයික් සයිඩ් බින් හම්දාන් අල් නහියන් වීදිය පළමු අල් කයිල් පාර සහ 2 ඩිසෙම්බර් ස්ට්‍රීට් වැනි ප්‍රධාන මාර්ග 50ක නැවත රේඛා ලකුණු කිරීම මෙන්ම අල් බර්ෂා අල් ටෝර් සහ අල් කුසයිස් කාර්මික ප්‍රදේශය වැනි නේවාසික ප්‍රදේශ 39ක නව සලකුණු සටහන් කිරීම ඇතුළත්. ව්‍යාපෘතියේ කොටසක් ලෙස ප්‍රවාහන අධිකාරිය විසින් මාර්ග සලකුණු රේඛීය මීටර 30000කට වඩා නැවත පින්තාරු කරනු ඇති. එමින් රාජ්‍යයට මේ දිනවල වැසි සමග මීදුම් සහිත කාලගුණයක් අත්විඳීමට හැකි බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කළා. එමින් රාජ්‍යයේ කඳුකර ප්‍රදේශවල වැසි සහ සමහර වෙරළබඩ ප්‍රදේශවල මීදුම ඇතිවන බව කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය කියා සිටියා. මෙම තත්ත්වයන් රටේ දුර්වල මතුපිට පීඩන පද්ධතිවල ප්‍රතිඵලයක් ලෙස ඇති බවත් ඉහළ වායුගෝලයේ අධිපීඩන පද්ධතියක් සමග ඇතිවන බවත් කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. මැයි 12 වන සඳුදා කඳුකරයට ඉහළින් සවස් කාලයේ සංවහන වලාකුළු ඇතිවීමට ඉඩ තිබෙන අතර ගිනිකොන දෙස සිට ඊසාන දෙසට පැයට කිලෝමීටර් 10 හා 25 අතර වේගයෙන් පැයට කිලෝමීටර් 35 දක්වා සුළං හමනු ඇති. අරාබි බොක්ක සහ ඕමාන් මුහුද යන දෙකෙහිම මුහුද සුළු ලෙස රළු වනු ඇතැයි සඳහන්. මැයි 13 වන අඟහරුවාදා සුළං ප්‍රවාහය මධ්‍යස්ථව පවතින අතර පැයට කිලෝමීටර් 35 දක්වා ළඟා වනවා. අරාබි බොක්ක සහ ඕමාන් මුහුදේ තත්ත්වය සුළු ලෙස රළුව පවතිනු ඇති. මැයි 14 වන බදාදා ගිනිකොන දෙස සිට ඊසාන දෙසට පැයට කිලෝමීටර් 40 දක්වා වේගයෙන් දූවිලි සමග සුළං හමන බව සඳහන්. අරාබි බොක්ක සහ ඕමාන් මුහුද සුළු වශයෙන් රළු වනවා. මැයි 15 වන බ්‍රහස්පතින්දා නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල වලාකුළු සහිත අහසක් දැකිය හැකි අතර සුළං ගිනිකොන දෙසින් වයඹ දෙසට මාරු වන්නේ පැයට කිලෝමීටර් 40 දක්වා වේගයෙන්. අරාබි ගල්ෆ් ප්‍රදේශයේ මුහුද සවස් වන විට රළු වනු ඇති. මේ වසරේ ශ්‍රී ලංකාවේ අපනයන ඉහළ ගොස් ඇතැයි සඳහන්.
දිවයිනේ අපනයන ආදායම මෙම වර්ෂයේ පළමු කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 3,347ක් දක්වා 5.3කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වුණා. රෙදිපිලි හා ඇඟලුම්, කුළුබඩු, ආහාර පාන වර්ග, දුම්කොළ, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ තේ යන අපනයන කාණ්ඩවල ඉහළ යෑම අපනයන ආදායම වැඩිවීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන්. රෙදිපිලි හා ඇඟලුම් අපනයන ආදායම 11.1කින්, කුළුබඩු අපනයන ආදායම 75කින්, ආහාර පාන වර්ග දුම්කොළ අපනයන ආදායම 23.8කින් මෙම වර්ෂයේ පළමු කාර්තුවේ ඉහළ ගොස් තිබෙනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදන වල අපනයන ආදායම 26.6කින් සහ තේ අපනයන ආදායම 4.6කින් ඉහළ ගොස් ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වුණා. මෙම වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආනයන වියදම පෙර වර්ෂයේ මෙම කාර්තුවට සාපේක්ෂව ඩොලර් මිලියන 4,887ක් දක්වා 11.1කින් ඉහළ ගොස් ඇතැයි වැඩිදුරටත් සඳහන්. ඒත් සමගින් අදට නියමිත රාත්‍රී පුවත් විකාශය මින් නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝවන්.